ලංකාවේ මෙච්චරටම වකුගඩු හා මුත්‍රාශයාසිත රෝග වාර්තා වෙනවා. විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් අගෝස්තු 14 වෙනිදා සිදු කළ සැත්කමකින් පසු අංශභාග තත්ත්වයෙන් පෙළුණු 55 හැවිරිදි පුද්ගලයෙකුගේ මුත්‍රාශයේ තිබී කිලෝග්‍රෑම් 3.1ක දැවැන්ත කලක් ත්‍රිකුණාමලයේ මහරෝහලේදී සාර්ථකව ඉවත් කෙරුණා. මෙහි දිග ආසන්න වශයෙන් සෙන්ටිමීටර් 14-19 අතර බවත්. ඒ වගේම මෙය වසර 5-10 අතර කාලයක් මුත්‍රාශය වර්ධනය වී ඇති බවත් වෛද්‍යවරු සඳහන් කරනවා. මීට පෙර ලෝ වාර්තා වූ විශාලතම මුත්‍රාශ කල ලෙස 2003 වසරේදී බ්‍රසීලයේ කිලෝග්‍රෑම් 1.9ක කලක් වාර්තා වුණා. ඒ වගේම මීට පෙරත් 2023 වසරේදී කොළඹ යුද හමුදා රෝහලේදී ග්‍රෑම් 800ක වකුගඩු ගලක් වාර්තා වුණා. එය ගිනස් වාර්තා පොත් අතරට එකතුනේ ලෝ විශාලතම වකුගඩු ගල ලෙසයි. වඩාත් කනගාටුදායක කාරණය තමයි මේ තරුණ පරම්පරාව දෙසට වඩාත් වේගෙන් ව්‍යාප්ත වීම. ගෝලීය දත්වලට අනුව වයස අවුරුදු 10ත් 24ත් අතර රෝගීන් සංඛ්‍යාව බිලියන 6.4 ඉක්මවන අතර එහි ශීඝ්‍රතම වර්ධනය දක්නට ලැබෙන්නේ නවයුන්ගේ පසුවන තරුණ ප්‍රජාව අතරයි. මෙවැනි මුත්‍රාශ ගල් ඇතිවෙන්න හේතුව තමයි අංශභාගීය ස්නායු ආබාධ පුරස්ති ග්‍රන්ථිය විශාල වීම හෝ කැඩිතර භාවිතය නිසා මුත්‍රාශය සම්පූර්ණ හිස් නොවීමෙන් මුත්‍රා රඳවා තබා ගැනීම කියන කාරණා. මේ වගේ දේවල් ඇයි ලංකාවේ මේ විදිහට වාර්තා වෙන්නේ? විශේෂයෙන්ම ලංකාව වැනි උණුසුම් රටවල ජලය අඩුවෙන් බීම, සත්ව ප්‍රෝටීන, අධික ලුණු, දියවැඩියාව, තරබාරුව, මුත්‍රාසාධන සහ පෞල් ඉතිහාසය වකුගඩු හා මුත්‍රාශ ගල් වලට බලපානවා. ඉතින් මේ වගේ දේවල් බලක්වා ගන්න වෛද්‍යවරු දෙන පොදු උපදෙස් වන්නේ දිනපතා ජලය ලීටර් 2.5 සිට 3 දක්වා පානය කිරීම. ස්පටික සෑදීම වළක්වා ගැනීම සඳහා නැවුම් දෙහි හෝ දෙහි යුෂ එකතු කර ගැනීම. භූගත ජලය පෙරා පානය කිරීම සහ වකුගඩු මගින් මුත්‍රා වලට අමතර කැල්සියම් මුදා හැරීම වැළැක්වීම සඳහා ලුණු භාවිතය අවම කිරීම. ඉතින් ඔබේ සිරුරේ රසායනික සංයුතිය නිසි ලෙස පාලනය කර ගැනීමෙන් අනාගතයේදී මෙවැනි ගල් හට ගැනීම වළක්වා ගන්න පුළුවන්. කෙසේ වෙතත් මෙම සැත්කම සාර්ථකව නිම කළ ත්‍රිකුණාමල රෝහල් කාර්ය මණ්ඩලයට ඇන්තම් අපගේ ප්‍රණාමය.